ඇය ඊතා කරුණාවන්ත තරුණියක්. අසාධාරණකම් මැද දුෂ්කර ජීවිතයක් ගත කළද ඇය තම හදවතේ වූ බලාපොරොත්තු කිසිදා අත්හැරියේ නැත. සියලු බාධක මැදියේ වුවද කරුණාව සහ සතුට පිරුණු ජීවිතයක් ගැන මේ තරුණිය සිහින මැව්වාය. ඇයගේ නිර්මල හදවතට ප්‍රතිලාභයක් ලෙස පැමිණි විස්කම් බලයකින් එක් රැයක් සඳහා ඇගේ මුළු දෛවයම වෙනස් විය. රාජකීය නර්තන උත්සවයට පැමිණි මෙම රූමත් තරුණිය එහි සිටි සියලු දෙනාගේම නෙත්සිත වසඟ කර ගැනීමට සමත් වූවාය. ඔර්ලෝසුවේ මධ්‍යම රාත්‍රියේ කණිසම වදිනවත් සමගම මායාව වියකී යාමට පෙර ඇය එතනින් වහා පිටව ගියාය. ඇයගෙන් ගිලිහුණු පාවහන තම හදවත සොරාගත් තරුණිය සොයා කුමාරයා යන ගමනට මඟ පෙන්විය. සැබෑ කරුණාවන්තකම ජයගනිමින් ඇය සතුට පිරි නව ජීවිතයක් ආරම්භ කළාය.